ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාව අපි අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ කොහොමද PDF එක එක්කෝ අපිට image එක නැත්නම් අපි ලබා ගන්න ෆොටෝ එක වචන document එකට නැත්නම් Word එකකට ලබා ගන්න කොහොමද කියලා අද අපි සාකච්ඡා කරන්න යන්නේ. මම අද ඔයගොල්ලෝට ඒ සඳහා භාවිතා කරනවා මම ෆොටෝ එකක් අරගත්තා මගේ ෆෝන් එකේ අන්තර්ජාල බැංකුකරණය පිළිබඳව. ඒ වගේම මම තවත් ඒ කියන්නේ මම ස්නීපෙන් ටූල් එකේ භාවිතා කරලා අරගත්ත ෆොටෝ එකක් තමයි මේක. ඉතින් ඔයගොල්ලන්ට ස්නීපෙන් ටූල් එක ගැන අදහසක් නැත්නම් ඒ සම්බන්ධව දැනගන්න කැමති නම් මම මේ වීඩියෝ එකේ අන්තිමටම දාන්න ස්නීපෙන් ටූල් එකෙන් කොහොමද අපි භාවිතා කරලා ඉමේජ් එකක් විදියට අරගන්න කියලා. ඉතින් මම කරන්න යන්නේ අද මේ තියෙන මේ ඉමේජ් වල තියෙන වචන ඒ වචන Word document එකකට ලබා ගන්න කොහොමද කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි Chrome එකට ගිහිල්ලි වෙලා Chrome එකේ අපිට තියෙනවා මෙතන මේ Google Map එක. Google Map එක ක්ලික් කරාට පස්සේ අපිට එනවා Google Drive එක. මෙන්න මේ Google Drive එක තමයි අපි මේ අද කියන්නේ image එක තියෙන වචන ඒ වගේම PDF එක තියෙන වචන අපි ෆොටෝ එකක් විදිහට අරගන්න වචන කොහොමද Word document එකකට ගන්න කියලා. ඉතින් අපි බලමු මෙතන Google Drive එක ගැන කවුරුත් දන්නේ නැත්නම් මම ඒ පිළිබඳව ඉස්සරහට වීඩියෝ එකක් කරන්න ලෑස්ති. දැන් අපි බලමු මේ Google Drive එකේ කොහොමද අපි වැඩ කරන්නේ කියලා. මෙතන new කියලා තියෙනවා. ඒ ක්ලික් කරාට පස්සේ අපිට file upload කියලා එනවා. folder upload කියලා එනවා. ඒකට අපි දැන් කරන්න ඕනේ අපේ තියෙන image එක මේකට upload කරගන්න එක. ඉතින් අපි ගිහිල්ලා file upload එකට ගිහිල්ලි වෙලා අපි මගේ ෆෝන් එකෙන් ලබා ගත්ත ඒ image එක open කරලා අපි Google Drive එකේ save කරගන්නවා. මේ විදිහට තමයි file එක නැත්නම් folder එක upload වෙන්නේ. ඉතින් මේක upload වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ my drive එකේ මේ image එක පෙන්නනවා. ඉතින් අපි කරන්න ඕනේ එතන image එකේ right click කරලා open with Google Doc කියන එක දෙන එක. මම දැන් මෙතනදී සාකච්ඡා කරේ මගේ ෆෝන් එකෙන් අරගත්ත. කියන්නේ ෆෝන් එකෙන් අරගත්ත පොතක තියෙන වචන ටිකක් තමයි අපි මේ ෆොටෝ එකක් විදිහට අරගත්තේ. මේ වචන ටික අපි Word ෆයිල් එකකට ගන්න විදිහ තමයි මෙතෙන්ද කියන්නේ. ඉතින් අපි ඊට පස්සේ ඒක එහෙම අප්ලෝඩ් වෙයි. අපි මෙතනින් ඕපන් කරගන්නවා Word ෆයිල් එක. අපි ඒකට ඕපන් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් අපේ Google Docs එකේ image එක අප්ලෝඩ් වෙනවා. හරි මෙතන අපි Word එකත් හදාගෙන තියෙන්නේ. ඉතින් අපිට image එකේ තියෙන වචන ටික image එකත් එක්කම පල්ලෙහායින් වැටේ. අපි ඒක copy කරලා අරගෙන document එකේ Word document එකේ save කරන් තමයි තියෙන්නේ. අපි බලමු අන්තර්ජාල බැංකුකරණය ගැන. මේ මම ෆොටෝ එක ගහගත්ත එක. ඒ ගහගත්ත ෆොටෝ එකට අනුව මේ දැන් පල්ලෙහායින් වැටෙන්නේ අන්තර්ජාල බැංකුකරණය. ඒ විදිහටම තමයි අපිට බලා ගන්න පුළුවන් මෙතන. රෝම ඉලක්කම් වලින් 2යි අන්තර්ජාල බැංකුකරණය අන්තර්ජාල බැංකු ගිණුමකින් සිදුවන්නේ අන්තර්ජාලයේ රැකියාව නියුතු අයෙකුට එම ආයතනයේ ඒ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා අපේ ගන්නගේ අන්තර්ජාල බැංකුකරණය අන්තර්ජාල බැංකු ගිණුම සිදුවන්නේ අන්තර්ජාලයේ රැකියාව නියුතු අයෙකුට එම ආයතන. ඒ විදිහට ඇවිල්ලා තියෙන. ඒතකොට ඉංග්‍රීසි අකුරුත් ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. අපි මේක copy කරලා අපි copy කරලි වෙලා අපි දැන් යමු Word එකට. Word එකට ඇවිල්ලා අපි copy කරගත්ත එක paste කරගන්න තියෙන්නේ.
මේ විදිහට ලෝගෝ කර ගන්නවා. එතකොට අපිට බැරි වෙනවා මෙතන සිංහලෙන් අපි ලබාගත්ත ෆොටෝ එකේ අකුරු ඒ විදිහටම මෙතන අපේ Word document එකට අරගන්න පුළුවන්. දැන් අපි බලමු ආපහු ගිහලා මම snipping tool එක භාවිතා කරලා අරගත්ත image එක file upload කියා. file upload ගිහලා මම මෙතන snipping tool එක භාවිතා කරලා ගත්ත image එක තමයි දැන් අපි upload කරන්න යන්නේ. snipping tool එක පිළිබඳව මම ඊට ඉස්සෙල්ලා වැඩිදුර කියලා දීලා තියෙනවා කොහොමද snipping tool එක භාවිතා කරලා PDF එක හරි අඩුම තරමේ ඉන්ටර්නෙට් එකේ හරි තියෙන ඒවා image එකක් විදියට ඒ කියන්නේ අකුරු download කරගන්න බැරි නම් ඒවා image එකක් විදියට අරගන්නේ කොහොමද කියලා. දැන් ඒකත් අපි download වෙලා තියෙනවා. දැන් ඒකත් අපි Google Doc එකේ open කර ගැනීමක් කරනවා. ඒතකොට දැන් ඒක open කරගත්තට පස්සේ අපි ඉස්සෙල්ලා open කරගත්ත එක තමයි මෙතන අපි පෙන්눔 කරන්නේ. ඒකේ සිංහල වචන ටික අපි අරගෙන තියෙනවා. දැන් බලමු දෙවෙනියට අපි අන්තර්ජාල බැංකුව වලින් ඒකම මම PDF එකකින් අරගත්ත ෆොටෝ එක snipping tool එක භාවිත කරලා ගත්ත එක. ඉතින් මෙතනත් අන්තර්ජාල බැංකුකරණය පිළිබඳව අරගෙන දිනා මේ තියෙන image එක මොකක් කරන්න බෑ. පල්ලෙන් තියෙන අන්තර්ජාල බැංකුකරණය මේකත් ඒ විදිහට අරගෙන copy කරගෙන අපිට අවශ්‍ය කරන Word document එකේ වෙනම විදිහට අපිට සේව් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු මෙතන copy paste කරලා. ඉතින් හරි මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි අරගන්න image එක අකුරු Word document එකකට අරගන්න Google Drive එකේ අපි භාවිතා කරලා කොහොමද මේක හරියාකාරව කරන්න කියලා තමයි අපි ඕගොල්ලන්ට වැඩි දුර කියලා දුන්නේ. ඉතින් හැමෝටම පුළුවන් මේ විදිහට Google Drive එක භාවිතා කරලා මේ ෆොටෝ එක තියෙන අකුරු වචන ඒ විදිහටම copy කරගෙන Word document එකකට අරගෙන ඒක අපිට අවශ්‍ය කරන විදිහේ presentation එක ඒ වගේම assignment එක project එක ඒ හැම දෙයක්ම හදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිව subscribe කරලා නැති අයට පුළුවන් අදම subscribe කරලා අපිව සමග එකතු වෙලා වැඩ කරන්න. අලුතින් සියලුම දේවල් අපි අපගේ YouTube channel එකේ පෙන්නනවා. ස්තුතියි. දැන් ඔයගොල්ලෝ කිසියම් දෙයක් මේ පිළිබඳව දැනගත්තා නම් අපි නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු